93 මම ඕලෙවල් විභාග ලියන්නේ. ඊයදී අපේ ඉතින් ප්‍රශ්න ගණනාවක් තිබ්බා මේ අපේ සම්මත දෙකේ. ඔව්. ඒතර ඔහම දෙයක් කියද්දි මම 93 විභාග ලියපු ගාම විශාලට එන්නත් කලින් මම ඉස්කෝලෙන් අස්සී මාර්ගයට මම එනවා කොළඹ ජොබ් කරලා. අවුරුදු 17 ඔව් වැරදිලා. 17 මම කොළඹ යනවා. ඒ ගිහිල්ලායි එතනද මම තනියෙන් ජීවත් වෙන්නේ. ඔව්. මට යාළුවෝ එකෙක්වත් හම්බෙන්නේ නැහැ. මම ඉඳිලා අපි ගමට යනවා. යන්නේ බලන්න යන්නේ එකෙක්වත් මට හම්බුන්නේ නැහැ. ඔව්. දැන් අවුරුදු 33ක් වෙනවා ඔය මේ සාමාන්‍ය දෙල්ලීලා යාළුවන්ගේ මම වෙන් වෙලා. ඔව්. ඉඳිලා අපි ගමට යනවා. යන්නේ බලන්න යන්නේ එකෙක්වත් මට හම්බුන්නේ නැහැ. ඔව්. දැන් අවුරුදු 33ක් වෙනවා ඔය මේ සාමාන්‍ය දෙල්ලීලා යාළුවන්ගේ මම වෙන් වෙලා. ඔව්. පන්තියේ යාළුවෝ 37 දෙනෙක්. ඔව්. අද මට මේ යාළුවෝ ඔක්කොම හම්බෙලා තියෙනවා. ඒකනේ බලන්න. මාසයක් නෑ තාම. ඔව්. අර පන්තියේ හිටපු යාළුවෝ මට හම්බෙනවා බෞද්ධයෙක්. ඊ ආවා කෙල්ල දෙන්නෙක්. අපේ ගෙදර ආවා මාව හොයාගෙන. ඔව්. පන්තියේ කෙල්ල දෙන්නෙක්. මේ දෙන්නාගේ මම මෝඩ දකින්නේ අවුරුදු 30 පස්සේ ආයි. බලන්න පුදුමයි නේද? හම්බෙනවා දැක්කම. ඇත්තටම උන්ගේ ආදරේ පුදුම ආදරයක්. ඒකනේ අපිට හිතා ගන්න බැහැ මෙහෙම ඉන්නවද කියලා. හිතා ගන්න බැහැ. පාස්සා කරා ඇවිල්ලා ඉඳපන් ඔබ පැත්තට ඉඳපන් වසන්තය කිව්වා කිව්ව පොළොව වගේ අනේ උන් එන ගාවේ. අනිවාර්යයෙන්. අර පුතු ටික එන් ගත්ත මෙන් ගත්ත පොඩි හේල් මං කෝ දීපල්ල හොදන්න ඕනේ නැහැ ඔබ ඉඳපන් කිව්වා. උන් අර හොදනවා අස් කරනවා වැඩ ගොඩයි අයියේ. ඔව්. ඇත්තටම මේ මාර ඒක නේ වගේ තමයි අර ඒක තමයි ක්‍රමනේ නේ කියන්නේ අර මල් දෙල්ලක් පැත්තකට යද්දී ඒක ඔයාගේ වයිබ් එක. දැන් කෙනෙක් ඇදෙන එක තියනවා නේද ඔය අතුලට. ඔයා හොයාගෙන මල්ලි ඔයාගේ තියෙන ගුණයක්. ඔයාගේ වයිබ් එකට තමයි ඇදෙන්නේ. ඒකෙන් ඔයාගේ වලපු ගුණයක් තමයි ඇදලා ඉන්නේ ආකර්ෂණය. ඉතින් හැමෝම දැන් ගෲප් එකක් හදාගෙන මුන්ට එකම ප්‍රශ්නේ වසන්තව. ඔව්. වසන්තක මොකද? වසන්තක මොකද? හැමෝම අහනවා ඕක දැන්. මම හරවා දෙන්නේ. අනිවාර්යයෙන්ම දුර වෙන එක බලපන් හලාවතර නගොඩම්ම. අනිවාර්යයි. දැන් හැමතැනම කියන්නේ හලාවත කේස් කියලා. අන්න ඉතින් මුන් කතා කරනවා. ඉවරයක් නේ අයියේ මේ ටිකේ තෝරන්නේ ඉන්න බිසි. ඒ දානවා. බලන්න දානවා. වෙන වැඩක් නෑ දැන්. ගම් වතුර පැත්තක. ඔව් ගම් වතුර පැත්තක. ඉතින් මල්ලි දැන් ඒක උඩ හිත පිරලා බලන්නකො මිනිස්සු එනවා යාළුවෝ එනවා. හිත පිරලා අර දෙන්නේ කැලෙන්නේ මෙහෙන් හම්බෙලා ඒ වගේ අනිවාර්යයෙන් මහා ජනතාවක්. අනිවාර්යයෙන්. ඉතින් අර ඇත්තටම ඒක අර මේ අපිට පුළුවන් මිනිස්සු මරණ යන්න කතා හරියයි. තාම වගේ වුණොත් ඉන්නවා ඉතින්. අපිට දැනගන්න තමයි ඉතින් ඔක්කොම තියෙන්නේ. හැබැයි මේ පාඩම් නම් හම්බෙනවා ඒ සුදු විදියට. ඔව්. පාඩමක් මානකද. පාඩමක් විතරයි නේද? අවයිටින් එනවා නේද? අනිද්දායි ඔහොම එනවා. ඔව් දැන් ඒක තමයි මොකද කරන්න මම දැන් හිතනවා හිටන් එන්නේ බා කියලා. ඔව් අල්ලගෙන වැඩි කරන්න තියෙන්නේ නේ උත්තේ. ඔව් කියන්න බෑනයි ඔය ලස්සපට උන්ට කියන්න බෑනේ සාමාන්‍ය. බෑනේ ඔව්. අර එඩිටි පිටිම දැම්මම ඇතුළට නෑ. ඊ ආපු සෙට් එක ඔක්කොම දාලා ගියේ ඒක. ආ වේගල මල්ලි තිබ්බේවා. ඔව් වේගල මුන් ආව වෙනපා හොදලා අවුන් තිබ්බා ඉතල කරගත්තා. හැබැයි අවුවත් වැරුණා අපිට. අවුව කරනනේ. පාරියල්ලි පිටකම පැත්තකින් කියනවා මුන් ඉරිනවා ඒක. ඔව්. මොකද තමයි ඉස්තර වෙනව මන්නයි. අනිවාර්යයෙන්. ඒක අර දැන් ඒ සිද්ධි දරුවමලේ ආයෙ එන්නේ හිටන බලන්න එහෙම තියෙනවා. වෙන ගතිය දිනන සමහරුන්ගේ. කෝල්ලයක් හරි අරන් බලන්න කියලා හිතනවා එහෙම. අන්නේ හැමදේම කෝල් වෙනවා අයියේ දැන් මේ පන්ති යාළුවන්ගෙම මම හිතන්නේ 4 5 හැමදේම කතා කරනවා. ඒකනේ ඔය එකේ සාමාන්‍යයෙන් විනාඩි 30ක් විතර කතා කරන්නේ. ඔව් බය බයක් කරුවාම එතනක් බලන්න. ඒක තමයි. ඔව් ඒක හැටි ඉතින් ඇත්තට ස්වභාවයේ සමහර අයගේ ස්වභාවය ඒක. ඔයලා බලනවා. ඉතින්දර
අපේ පන්තියේ වස්සලා කියලා කෙල්ලෙක් හිටියා. මේකේ හෝල් එක ගත්තාගේ පැය එකක් නේද 45. කතා කරා. ඒ කෝල් එක එයාගේ කතාවල මගේ කනට වැටෙන්නේ අවුරුදු 30කට පස්සේ හැබැයි. මම බලන්න කරේ. ඔව්. ඉතින් ඕගාර කියවනවා. ඔබට මොකද බං උනේ ඔබ ඉති කොහෙද බං කියලා ඉතින් ඔබ අපි කොච්චර හෙව්වද බං අයිනේ අපේ පන්තියේ ඉංග්‍රීසි කරන කාලේ මම තමයි හිටපු පට්ට පසරණ යා. අනිවාර්යයෙන් ඔයා මට කියලා දෙන්න ඉස්සෙල්ලා පන්ති. ඔව් පන්තියේ කියන්නේ. ඔව් ආතාවුද 11 වෙනි තාත්තා ඉනද වෙනවා. ඔව් 13 වෙනි අම්මන දිනනවා. ඔව් කොහොමද 9 වසරෙන් පස්සේ අම්මා තාත්තා දෙන්නම ඒත් මම ඉස්කෝලේ යනවා. හරි. ඒ ළමයි මට හිත ආදරය කරා මොක්කම ආදරය කරා. ඔව්. එන්නේ උන්ගේ තාමත් ඉතින් උන් හොයලා ටික තමයි හොයලා තියෙන්නේ. ඒ ආදරය කරන්නේ එදා ඉඳන්ම තිබ්බ කොහෙන් යන්නේ වල්. ඇත්තටම තියෙනවා නේ. ඒක තියෙනවා. ආදරය හැම වෙලාවෙම ආවින්නේ. ඒ කියන්නේ. දැන් ඒ ඇවිල්ලා යනවොත් මේ දැන් එන්නේ විදිහටම යන්නේ අයි. ඔව්. ඉන්නේ සාමාන්‍ය යාළු පිටේ ඉන්නේ යන්නේ අඬාගෙන. අඬාගෙන ඒ දුකයි දරපුවාම. අන්න එහෙමයි. ඒක තමයි විදිය. ඒ හදවත් කියනවා සමහරවිට හොඳට උණු වෙනවනේ දැකපුවා. අන්න ඒක. සමහර මම පුතා පුදු වෙනද දකින්නද වෙන්නේ? ඕ කොල්ල තමයි ගොඩක්ම මේ දැන් දවස් දෙකකින් නම් ඉක්මනටම බලන්න යන්න ඕන කිය ඔට්ටු නැහැ. මම බලාගෙන එයා බෑගෙන එද්දි එයා වටේට බල එනට. ඔව්. ඒ කියන්නේ එයා නොහිතපු දර්ශනයක් එයා දැක්කි. ඔව් ඒගොල්ලෝට පුරුදු නැණි මල්ලේ එයා නිකන් එන අවුල් ඒකට. ඒක තමයි මට තේරුණා එයාගේ මූණ බහද්දින්නේ. එයා නිකන් පුදුමෙන් වගේ වටේට බැලුවා වගේ වුණේ සිල්ලේ. ඔව් එයාට හිතා ගන්න බෑ මොකද්ද මේ උනේ කියලා. ඒක දැකලා නැහැ නේ ඔය. මොකද්ද උනේ? අන්න ඒකනේ. ඔව් ඉතින් එයාට විතර කට්ටියයි දැන් අපි මේ ගමේ ඉන්න අපරක් පුදුමයි අය මෙච්චරනේ හරි පහකට වතුරක් කොහෙන්ද ආවේ කියන පස්සේ අපරක් තියෙනවා ඒකට කොහොමද කියන්නේ? කොහේ වැහපුවද නේද? අන්න මේකනේ කොහෙන් වතුරක් සාමාන්‍ය පොළොවට වතුර බාහිර දාපු ගමන් සකස් කරලා යන්න ඉස්සෙල්ලා නේද? මේක නිකන් හාස්කමක් වගේ එකක් නෙවෙයි වලික වතුර කියන එකත් බලන්නකො. ඒක තමයි පොළොවට අයිදෙන වතුර දාදී ඉන්නවට සාමාන්‍ය. අනිවාර්යයෙන්. ඉන්නේ නේද? මෙච්චර මහා දරස් කන්දරයක් මේ පොළොවේ ඉන්නේ නැතුව තියනවා කියන්නේ. ඒකනේ. ඒ වතුර පොළොවට උවාගන්නෙම නෑ. දවස් 3ක් විතර තිබ්බද මල්ලි තුරේ? වතුර බා. කොහොමද දවස් 3ක් තිබ්බා? ඒක හේතුව කියන්නේ දැන් 28 එක පටන් ගත්තා. ඔව්. 29 ඊට දවසේම ආවා. 29 එළිවෙච්චි පුල් වෙලා. ඒක 28 29 30 වෙද්දි බැලලා ගියා. හරි. දවස් 3යි. දවස් 3ක් වැඩි වුණා වමක්. වාහනේ මොකේ ස්ටාර්ට් වෙනවද බැලුවද? මම වාහනේ දැන් පාස්සේ යාළුවා මට කිව්වා මට වැඩ කිව්වා මම කරන්න කියලා. එයාට ඉන්න එක කරන්න කිව්වා ඩීසල් ටැංකිය බලන්න කිව්වා එන්ජින් එක බලන්න කිව්වා ඕක බලන්න කිව්වා. වතුරද කියලා එන්ජින් එකට වතුර ගිහින් නැත්තම් බයිට ගහපන් ගියා. ඔව්. මං අය අරටි ඔක්කොම ඩීසල් ටැංකිය වතුර බෑ යන්න. යාර නැත්තේ යවලා වතුරත් ඇරියා. ඒකලා යාර මෙන්න සුද්ධ කළා. බාන්න යවුවා වාහන කාප ගමන් ස්ටාර්ට්. අවුලද උන්නේ නැහැ. නෑ. ඊට පස්සේ වාහනේ ටිකක් ඉස්සර පස්සට යනකොට මම කිව්වා. ඔව්. එළවන්න දරගුත් නෑනේ කියලා. නෑ දැන් අද උදේට ගිහිල්ලා මේ ස්ටාර්ට් කරලා ඊයරක දාපු ගමන් මෙන්න වාහනේ කඩන් යනවා. පයිච්චර නෑයි. එයි. ඒක තමයි අර වතුරේ හින්ද මන් දන්නේ එක්ක ලැක්සොම් ගොසර ගියා. මොකක් කරලා මගුලක් කරලා පයිච්චක නෑ. අම්මඩ. පයිච්චේ පාර ගියේ දැම්මම වාහනේ යනවා. හරි. ඔටෝ නිකම්ම යන ඔටෝ ගියරෝයි. ඔටෝ යනවා. ඒක හදන්න වෙනවා නේද? ඔව් ඒක නෙමෙයි දැන් මං හිතන්නේ පොඩ මම හතරම ගවල මං හිතන්නේ මේ ලේසර් රිලීස් කරන්න එක හිතනවා මං. ඒ ඔව් මේ මලකට දැල්ලයි මලකට දැල්ලානේ වාගේ. ඔයගේ වැඩ ගොඩාක් තියෙනවා ඔළුවේ නමුත් අර කරගන්න බෑ මේ. ඔව් මේ ටිකේ කොහොමද යවම තමයි එක එක එනවනේ. වෙලාමදි. ඒකයි අර ජිම් එකක් ඔයා පෙන්නේ ඒකත් එහෙමනේ වතුර.
මම හිතන්නේ මික්සරේ වෙන්නේ නේද? මික්සරේ කන් මෝටරේ කොහොම යට ගියා. ඒක තමයි. ඒක සුද්ධ කරන්න වෙයි. අවුරුදු අවුරුද්දම ගෙම්ම වැටරේ දැන් ඕවා ඔක්කොම ඉතින් හදාන්න තියෙන්නේ. ඔව්. දැන් ගණනාවක් තියෙනවා. නේද? අර ඔයිල් කරන්න වෙයි යකරවල ටික ප්ලේට් තනම්ම. ඔව් ඒකත් අර භාගයක් පොත ඔයිල් ගියාම ගෙන්නේ කිල්ලෝ ප්ලේට් වලියක් ඉතින් පාන්දර ගිහිල්ලා කියලා මලකට දුවලා ඔයිල් ටික ගාලා අන්තම් භාගයක් දීලා ගියා. ඒක ඔයා එනවා නේ. එනවා ඉතින්. මට කියන්නකෝ මේ දැන් අර ඔය අයියේ කෝණේ දැන් අර වගේ බුද්ධියයන් දැක්කාම මම සාමාන්‍යයෙන් අර එහෙම තරහක් හදාගෙන හොඳ නැහැ කියලා. ඔව්. ඒකට මෙතන ප්‍රශ්නයක් තියෙන්නේ මේ ඒක ඔටෝ එන්නේ නැති කියන්නේ. ඔව්. ඒකට මට ප්‍රතිමෝල් ගන්න ඇක්ෂන් එක නැහැ නේද? නෑ ඒක එන එකට එන්න දෙන්න වෙනවා මල්ලි. හැමෝත් ඔයාගේ කැමති තියාගන්න එපා ඒකට. ඒක ඔයා දැනගන්න ඕන මේක මගේ අවුලක්. ඇත්තටම අයියේ මගේ අවුලක් තියෙනවා. ඒක මම දන්නවා. මට ඒකට හේතුව මම ඔයාලට කියන්නම්. මට නෝමලයි පස්සට එලාට මාන තරහක් කියන නෝමන්නේ. අන්න ඒක තමයි. ඒක හොඳ නෑ මල්ලි. මට ගොඩක් තරහ වෙනවා. දැන් ඔයා දන්නේ නැහැ ඉස්සර පොලිසිය ගානසා ගැන මම ලැග්ගන නේද? අනිවාර්යෙන්. ඒ කියන්නේ තරහ ආවම මරන්න පුළුවන් නෝමන්නේ. ඔව් ඔව්. ඒක තද වැඩි. ඒක තරහ. ඔව්. ඔය මේ ටෙලිෆෝන් වල තියෙන පොවි අතීත කාලේ. ඒක විලිප්පිලා එනවා. විලිප්පිලා එනවා අන්නරයි. පාරා තෙල් එනවා ගහපු ආයි පත් වෙනවා. ඒක මොකද ඒතර කුටිම ඇක්ෂන් එකක් ගන්න බෑ. ඒක මෙහෙමයි. ඔයා ඒ සිත එනකොට දකින්න ඕන මල්ලි. කැමති නැති බව තමයි පෙන්වන්න ඕනේ තන. බාවට වැඩක් නෑ. ඔබ ඇවිල්ලා මට වදයක් නරීලා යන්නේ. ඔබ මාව පුච්චනවා දවනවා. වැඩක් නෑ. ඇක්ෂන් එකක් නෑ. ඒක එනවා විතරයිනේ. ඒක දකින්න ඕනේ. එච්චරයි. ඔව් ඒක දැක්කම මම ඇක්ෂන් ගන්න නේද? ගන්න හරි. ඔයා ඒක එනකොටම මල්ලි ඒක ඇතුළ බලන්න ඕනේ. බලපු ගමන් ඌනේ අතුරු දාන්නේ. විද්‍යාකාරය මැජික් අන්න හරි. ඒක නිර්වත් කරන්නේ නේද ඉතිවිල්ල. මම දැක්කා. බාවට වැඩක් නෑ. මම ඇක්ෂන් නෑ. ඒකනේ වෙන්නේ ගොඩක්ම එනවා විතරයි මල්ලි. වචනයක් අපිට කියන්නේ නැහැ කාටවත්. ඉවත් හිපොලි වුණා වචනයක් දෙයක් කියයි නැත්තේ නෑ. ඊට වැඩි ඇක්ෂන් එකක් නෑ. ඒක තියෙන අතහැරීමනේ මල්ලි එතන. මට එක්කත් ඕනේ. මට එක්කත් තිබුණා. මට ඔය එක්කත් අවශ්‍ය නැහැ. ඔයා කරන දේක් තියනවා නම් ඔයා කරන්න. හැබැයි බලාපොරොත්තු තියාගන්න එපා එතන. කියන්නේ නැච්චරයි. ඔය දැන් ඔයා බලාපොරොත්තු තියාගන්න ඉන්න අවුල තියෙන තැන. අයිය ඇත්තටම මම ඒවල බලාපොරොත්තු තියාගත්තේ නැහැ. නමුත් ඔයාගේ ඇතුළේ මේක තිබිලා තියෙනවා. ඔයා දන්නේ නැහැ. ඔව් නේද? ඔව්. ඒ ඉස්මතු ඉන්නේ ඒකයි මල්ලි. ඒ කියන්නේ ඌ මැජික් කාර්යය කියන්නේ ඌ මේක හොරානේ. මොකද චූටි දේවල් තියෙන ඇතුළේ. ඌ හංගන් ඉන්නවා ඒක. අර ආපු ගමන් අවස්ථාව දානවා එළියටම. අන්න එනවා නියම මිනිස්සයා. නියම වසන්ත අන්න එනවා එළියට. ඒකට ගුරුවරයා ඔයා මනගන්න ඔයාගේ මගේ හිත තාම පිච්චෙනවා දැවෙනවා වෛරය එනවා ගයිඩ් එක ඔයාමයි. ඔයා ඒක කිව්වෙන්න හොඳයි. ඒක කැලුණා මල්ලි කිව්වම කැලුණා. නිරුවත් වෙනවද? මම හිතනවා නේද? අන්න හරියෝ. ඒ පොයින්ට් එකක් තමයි ඔයාගේ. ඒ කියන්නේ දුර්වල පොයින්ට් එක. මම දැනලා හිතනවා. අනිවාර්යෙන්. මෙතනම හිතන්න ඉස්සරහින්. ඔව්. දසමක් විස්තරෙන් අපේ දැන් අපි මේ ලෝකෙට ඉපදලා තියෙන්නේ මේ නිකන් මැරෙන්න නෙවෙයි. අනිවාර්යෙන්. නිකන් මැරෙන්න නෙවෙයි. අනිවාර්යෙන් මේ ඉස්සෙල්ට කඩලා තමයි යන්නේ මෙතන. අනිවාර්යෙන්. කුඩු වෙන්නමයි ගහන්නේ. ඒකට හේතු සාධක හොයනවා හැම වෙලාවකම. අනිවාර්යෙන්. ඒක මැරෙන්න ඉස්සෙල්ලා සෙට් වෙනවා. අනිවාර්යෙන්. රාමංචගේ හම්බෙලා තමයි මැරෙන්නේ. මේ බොඩි එක මැරෙන්නේ ඊට පස්සේ. ඒ කතාව තමයි මේ යන්නේ.
ආයි පටන් ගත්ත දැන් මේක. නැවතිච්ච කතාව. ඔව්. ඒ කියන්නේ අතල මරනවනේ මේක. ඉස්සරහට එන්නේ කවුද? ඒ ඔයාගේ කන්නාඩිය. එච්චරයි. ප්‍රතිබිම්බේ. දැන් මම මේ මරන්නේ මාව. අනිවාර්යෙන්. අන්න හරි. ඔව් Facebook එකේ මා නොවන මා කතාගත්ත මම. ඔව් මට ෆයිට් කරන්න තියෙන්නේ මාත් එක්ක වගේ. අනිවාර්යෙන්. අන්න හරි. ඔයාලා ෆයිට් එකක් එළියේ නෑ මල්ලි. එන්නේ නෑ. ඔයා අර ෆයිට් කරන්න මමත් එක්ක. ඔයා අර වෙලාවට ෆයිට් කරගත්ත මාත් එක්ක මම ෆයිට් කරන්නේ. හරි. දැන් ඔයා ඉස්සරහට මං එනවා කියන්නකෝ. ඔව්. මං එතකොට ඔයා මට උදව් කරලා තියෙනවා. හැබැයි මං ඔයාගේ මූණවත් බලන්නේ නැහැ. අන්න කන්නාඩි ඔයාගේ. ආයෙත් මාව පේන්න ඕනේ නේද? අන්න හරි. එතකොට තමයි ඔයාගේ හිත පේන්නේ ඔයාට. මේකට යකෝ මෙච්චර කරලා කියනකොට ඔයාගේ ගුණය තමයි පේන්නන්නේ එතන. ඔයා ඉන්නේ කොහෙද කියලා. රයිට්. අයියා කියන්නේ දැන් ඒතකොට දැන් ඔයාම ගන්නකො දැන් ඔයාට මම උදව් කරලා හත්ත ඔයාම ඉස්සරහට එද්දී මට හිතෙනවා මේ අපෝ ගණන් ගන්න ඉස්සෙල්ලා යන්න කියලා හිතෙද්දී මට ඔයා තුලින් මට තේන්නේ මගේ හිත. හරියම හරි. දැන් තේරුණා නේද? ඕක කඩාගත්ත නම් මාළි බඩුව ඔයාව මට ප්‍රබාදා මුණ ගැස්සන්නේ තුගම් පොකට. අනිවාර්යයෙන්. එතනින් ඔයා හැම කෑවොත් ඉවරයි. අන්න හරි. ප්‍රතිබිම්බය තමයි පෙන්වන්නේ. ඔයාගේ රූපේ තමයි මම තුලින් පෙන්වන්නේ. අපිට වෙන්න. හොඳ පොයින්ට් එකක් ඔයාදලා ආවේ. නෑ. ඉතින් ගෙවගේ මැරෙන්න බෑ. ඉස්සරහට එන්නේ කවුද? ඔයාගේ කන්නාඩි ප්‍රතිබිම්බේ. ඔයාම එන්නේ ඉස්සරහට. ඒක වෙන් කරන්න යන්න එපා ඔයා. අන්න ඔයා වෙන් කරනවා. මගේ ඉස්සරහට එන්නේ සාමාන්‍යයෙන් මගේ පරීක්ෂකයා. අනිවාර්යෙන්. නෑ මල්ලි ඔයාම එන්නේ. ඒකනේ ඔයාගේ අඩුපාඩු වෙන්නේ. අපි දැන් වෙන් කරනවා මේ නමක් දාලා. ඔව්. දැන් ඔයා ඇස් දෙක පියාගෙන මගේ රූපේ ඔයා මවලා බලන්නකො වෙන් කරන්න පුළුවන්ද කියලා. වෙන් කරන්න බෑ ඔයාට. දෙකම එකයි. අපි දෙන්නගේ මල්ලි සිත දෙකම එකයි. හරිද? ඒක වෙනස් වෙන්නේ ඔයා කුඩා කාලේ ඉඳන් දාගත්තු දත්තත් එක්ක. මේ ලෝකේ එකම සිතක් තියෙන හැමෝටම. හැබැයි අපි පොඩි කාලේ දා ගන්නවා අර අම්මා තාත්තගෙන් වටපිටාවෙන් දාගත්තු අර ඊර්ෂ්‍යාව වෛරය බය සියරම අතට අපිට දානවනේ. අන්න ඒකෙන් තමයි මේ රටාව වෙනස් වෙලා තියෙන්නේ. අරු වෙනස් මූ අන්තිමයි අරු හොඳයි කියලා කියන්නේ අන්න එතන තමයි. හැමෝම එකයි. මෙතෙන් දාවනම් මල්ලි සියලු සත්‍යයන් එකම කරුණාව. එකම ප්‍රේමය දෙන්නේ. ඒ අනසේ වෙන්නේ ඒගොල්ලෝ ලැබුව ආවාසෙත් එක්ක. අන්න හරි. චූටි කාලේ දාගත්තු data. මෙතන අපි data ඉවර වෙන්න ඕන දැන්. data තියෙනවා ඇතුලේ ගන්න. ඒ කියන්නේ මන්ට බිය වෙලා වගේ. අර ඉස්සර වගේ බලේ නැහැ කියලා කියන්නේ. ශනිකව එන්නේ. ටිකක් වෙලා යනවා ඇදලා ගන්න. ඕනනම් ගන්න පුළුවන්. ඕනනම් අවශ්‍ය නැහැ. කියන්නේ බලු කුක්කෙක් වගේ දාමල් ඊට පස්සේ. කිව්වම යනවා උජු කිව්වම එනවා. ඒ කියන්නේ ඔයාලා කන්ට්‍රෝල් කරගන්න පුළුවන් ඔයාව. එහෙමයි වෙන්නේ. පාලනයක් ඇතුව වැඩේ වෙන්නේ එතකොට. ඒක ප්‍රැක්ටිස් එක කරනවා නම් නිකන් මොටෝ ඔයා අයින් වෙනවා. රාග දේශ මොහ සෙට් එක අයින් වෙනවා. අර එදිනෙදා ජීවත් වෙන්න රස්සාව කරගන්න ඕන සිතුවිලි ඉතුරු වෙනවා. අන්න ඒකට තමයි අර ප්‍රැක්ටිස් එකක් දුන්නේ අර බලන් ඉන්න කියලා. රූපේ දිහා බලන් ඉන්න සිත වහගන්න. එතකොට රූපේ ගත්ත හැමනේ රූපේ කඩන්නත් පුළුවන් හැමයි. රූපේ දිහා බලුවාම සිත දිහා බැලුවොත් තමයි වෙන්නේ එතකොට. අය කියන්නේ ඉතින් කතා නොකර මොකද බලන්නේ කියන්නේ. අන්න හරි. ඔබට වචන දාන්න නැතුව. අන්න හරි. ලේබල් ගහන්නේ අපි. අරු වසන්ත නෝමන් කියලා අපි ලේබල් එකක් ගහන්නේ. ඔක්කොම එකයි. එතෙන් තමයි ඔබ
තියෙනවා ඉන්ද්‍රියන් 10ක් නේ අපිට 6නේ මේ විදිහ ගුවන් නෑ නම උදනක් ඔය කියන්නේ අනිවාර්යයෙන් හරි ගැඹුරුයි හරි සරලයි ඔය ඒක කියන්නේ මේ ගැඹුරුයි අමාරු කියන්නේ මොකද මේ අපි අපේ සිත් දැන් අයිද මේකට දැන් මාගේ සිත් මට කලින් ක්‍රියාත්මක වෙනවානේ අන්න හරි ඒක තමයි මේ ප්‍රැක්ටිකල් එක දෙන්න යන්නේ කරන්න කියලා බලන්න කරලා බලන්න නඩුත්තාමුදුන් වඩුත්තාමුදුන් වගේ මම වුණාට මට කලින් මගේ හිත ක්‍රියාත්මක වෙලා අන්න හරි කන්ට්‍රෝල් එකක් නැහැ මම යන්නේ මගේ මගේ හිත පස්සේ මම යනවා හැබැයි අයියා මට කියන්නේ ඔව් ඔබ ඊට පස්සේ යන්න එපා ඔබ පාලනය කරපන් මගේ පස්සේ හිත දෙන්නේ ඔබට ඕන දේ වැඩේ වෙන්න ඕන අපි බොහෝ වෙලාවට කරන්නේ හිතරෝ දුවන පස්සේ අපි දුවනවා ඌ නටවනවනේ මල්ලි මිනිහ නටවනවා සයිකල් නටවනවා අපි ඌට ඕන දේ නටවනවා අර කරපන් මේ ගණින් කියන පස්සේ ඌ මාර ඇයි ගත්තේ ඇයි කරේ කියලා ඉතින් ප්‍රශ්නයක් මට ඔව් කියන්න හිත ගත්තාම හිත මට ඕන දේ පවතින්නේ නැහැ මට ඕන දේ හිතන්නත් බෑ හිතට දැනෙන දේ තමයි මම දන්නේ එතකොට මම කොහොමද මට කලින් හිතන්නේ බලන්න දැනීමක් විතරයි දැනෙන එක දැනීමක් විතරයි ඒක අතරින්න ඕන පේන ඇහෙන දැනෙන පේනවා ඇස් දෙකට ඇහෙනවා කන් දෙකට දැනෙනවා සිතට තුනම අයින් වෙන්න ඕන දැන් පේනෙත් මායාවක් ඉස්සරහින් මල් මං කිව්ව කණ්ඩායම ඔයා දකිනවා කියලා එන්නේ කවුද කණ්ඩායම දැන් ඔයාට යමක් පේනවා කියන්නකෝ ඔව් රූපයක් පේනවා ඔව් හැබැයි පේන කඳුර ගන්න ඇහෙන්ද සිතින්ද ඇහැට පේනවා සිතට දැනෙනවා සිතින මේක ඇද ඔව් හිතන්නේ ඒතකොට දැනුන එක පවතිනවද පොඩි වෙලාවකින් අතුරු දහන් වෙනවද පවතින්නේ නැහැ පවතින්නේ ඒතකොට ඒක මායාවක් නෙමෙයි එහෙනම් හැමදාම ඉන්න බෑ දැන් මං අම්මා කියද්දි ඔන්න ඔයාලට අම්මා මැවෙනවා ටක් ගාලා උපදිනවා ඇතුලේ තාත්තා කියද්දි මොකද වෙන්නේ අම්මට දිරිනවා අර තාත්තා උපදිනවා අම්මා මැරිලා එතකොට මාළි මේක අපි මේ අර අඳුරගත්ත එකනේ මේ මැවෙන්නේ තාත්තා කියලා පෙන්නුවානේ අම්මා කියලා පෙන්නුවා අපිට දේට දාලා පෙන්නුවා ඒතර අම්මෙත් තාත්තෙත් හිටියද දැන් මෙච්චර වෙලා කතා කරද්දී එන ඉන්න බෑ අන්න ඒකයි මායාව දැන් ඉතින් තමයි හදලා ගන්න නේද අන්න හරියට මූ මවනවා එයානේ හිත ගැන මේ හිත ගැන තේරුම් ගන්න අමාරුයි නෑ හිත ඕන මල්ලි මං කියන්නේ හිත සියල්ලම අයින් කරන්න එපා හිත ඕන මොකටද හිත ඕන මොකටද ඇයි හිත ඕන කවුරු ඇහුවොත් එන්නේ දැන් කවුරු වගේ අහනවා ඇයි මචං හිත ඕන වෙන්නේ කියලා අහනවා හිත නැත්තම් බෑනේ හිත ඕන නෑ පස්සට නෑ නෑ මල්ලි හිත ඕනේ මොකද දන්නවද මේක පවත්වාගෙන යන්න එච්චරයි දැන් මොලේ ගත්තාම මොලේ කියන්නේ දත්ත ගබඩ ගන්නවා නේද ඒ සිතිවිලි තමයි ඔක්කොම සිතමයි මනෝ පුබ්බංගම මනෝ ධම්මා මනෝ සෙත්ත මනෝ බය පාලින්නේ කියන්නේ මනසමයි මුල සිතමයි අයි මොලේ මොකද ඒ දත්ත ගබඩාව කියන්නේ ඔයාලට මම මෙහෙන් දෙන්නේ ඔයා ගබඩා කරගන්නවා
ඔව් දාන්නයි. මොලේ ගබඩාව. පස්සේ අදලා දෙනවා මතකේ. මොලේ වර වෙන්නේ ඒක තමයි. අර අතීත අරගෙන ඔයා දැන් වර්තමානයේ හදනවා. අරගෙන හදනවා. අන්න හරි. මෙතනම ඉන්නේ හදා. හැබැයි අතීතෙම ගන්නෙ. අතීතෙන් තමයි ගන්නෙ. දැන් තියෙන වැඩේ නෙමෙයි කරන්නේ. හැබැයි දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. වර දැන් මේ කතා කරද්දී දැන් ඔයාලා සුණාමත් නැහැ මොන මගුලක් ගන්නෑ. දැන් සුණාමි කියද්දිම අන්න ඔයා හදනවා ලක්ස් ගාලා අරක තියෙනවා ඇතුලේ. දේලා ටික. ඔව් දැන් මෙහෙම දෙයක් තියෙනවනේ. දැන් සුනාමි කියපු ගමන්ම මට දැනෙනදී සුනාමියට මුහුණ දුන්න ඒකට දැනෙනදී අනිවාර්යයෙන් ඒ මොකක්වත් නොදන්නේ උඩ දැනෙනදී තුනක්. දැන් මට ඔයාලා ෆීල් එක මට දැනෙන්නේ නැහැ. දැන් මේක ඔයාලක දැක්ක ඉන්න ඔයා ගම් වතුර කිව්වම ඔව් මම මුහුණ දුන්න හින්දා මට එකක් දැනෙනවා. එයාට නිකන් එහෙම දැකපු ඉන්න ඔයා තව එකක් වඩ මැරෙනවා නේද? අන්න හරියෝ මවනවනේ මේක. එතන මෙයා මල්ලි පැයචතරම් මවනවා. එතන වෙන්නේ මොකක්ද දන්නවද? මෙතන මේ සිත වැඩ කරනවා කියන්නේ මේ ඇවිල්ලා බැංගේ charge එක බහිනවා මල්ලි. කරන්ට් එක බහිනවා. ඒ කියන්නේ ඔයාගේ මානසිකත්වය අවුල් වෙනවා. ප්‍රාචිත ඉල දුන්නා. උන්ට තැනක් අල්ලගන්නේ. අපි උදාහරණයකට පැය 10ක් තියනවා කියන්නකෝ. ඔයා මේ පැය 10ම මාලේ සිතත් එක්ක ඉන්නේ. මේ සිතත් එක්ක ඉන්නකොට මොකද වෙන්නේ? ඔයාගේ මානසිකත්වය අවුල් වෙනවා. ඔය මානසික රෝග ආතතිය ඉතින් අර charge කරපු torch එක පත්තු කරගෙන ඉන්නවා වගේ. අන්න හරි. ඒකට තමයි මම කියන්නේ පැය භාගයක් අරගෙන පේන දිහා බලන්න. ඒතකොට මාලේ සිත නැතු වෙනවා. ඇඟට ෆිට වෙනවා. කරන්ට් එක පැය භාගයක් බලන් ඉන්න පේන දිහා. පේන එකත් එක්ක. ඒ කියන්නේ එක දිගටම බලන්න එපා. එකක් දිහා වමට දකුණට මාරු කරන්න නැහැ. මොකද කරකවල බලන්න බෙල්ල කරකවන්න එපා. ඔයා කියන්නේ දැන් මේ ඇහැ කරකවල බලන්නේ දෙකක් රූප දෙකක් නේ. ඔව්. ඒ කියන්නේ වම් අහ පැත්තේ කොනේම රූපේ. අන්න හරි. දකුණු අත පැත්තේ එහා කොනේ රූපේ. රූපේ බලන්න ඒ අතරමැද අමාරුවන් ඇස්පිල්ලම් ගහන්න පුළුවන්. මේ මැදරිය රූපෙත් ගන්න පුළුවන්. බෙල්ල හරවන්න එපා. එක එකට මාරු කරන්න කොච්චර තිබ්බත් කමන්නේ. පුළුවන් තරම් උපරිම try කරන්න ගන්න. ඒක අන්න හිත ඒතර වැඩ කරන්න දෙන්න එපා ඒක. ඔයා කියන්නේ උඹ දැන් පැය 10 උඹ මම උඹට පැය 9:00මාරක් දුන්නා නටන්න මේ පැය භාගෙන් උඹට දෙන්නේ නැහැ. තදින්ම ඉන්න. තදින්ම ගහන්න දෙන්න. අර පේන රූපෙත් අපිට වදන් වෙන්නේ නැද්ද? රූපෙත් එක්ක දැන් වම් ඇහැ කරකලා ගත්තාම මට පේන පොල් ගාක් තියෙනවනේ. ඒකට මම ඒකට වචන දෙන්නේ නැද්ද? ඔයා ඉස්සෙල්ලා වචන දෙනවා. පොල් ගහ කියලා ලේබල් එක ඔයාගේ වදිනව නැත්තේ නෑ. හැබැයි ටික කාලයක් යද්දි මම ලේබල් නැතු වෙනවා. ඇඩ්‍රස් නැතු වෙනවා. ඒ මොකද මේක ඔයා කරන්න මේක ඔළුවට ඔයාගේ දාගන්න මල්ලි අරක නැතු වෙනවා. හිත අඩු වෙනවා. දැන් ඔයා මේ channel එක පැයට පුරුදුන්නේ නෑනේ. නෑ ටික ගිහින් තමයි ඔයා බාස් කෙනෙක් වෙන්නේ. මේකත් එහෙම තමයි. අපි අර සිතට වැඩිපුර අවධානය දීලා වැඩි කියන්නේ මේ මේක මෙයාට නිදැල්ල යන්න දිලා වැඩි කියලා. අන්න හරියටම හරි මාත් කතාව හරි. දැන් කපල අරම හරක වගේ. අන්න හරි නායකට කතා වගේ. අර කන්ට්‍රෝල් එකක් නැහැ කියලා කියන්නේ. මේ කොන්ට්‍රෝල් එක ගන්න මේ මෙතන ගන්න නාසන වල්ලා ඉන්නේ. අන්න හරි මෙතනින් මේ පැය භාගයක් ගහන්නේ ඔව් මෙල්ල කරන්න හදන්නේ. උදේට පැය භාගයයි හවසට පැය භාගයයි. ඊට පස්සේ මල්ලි ඒක ආයෙ කරන්න දෙයක් නැහැ ටිකක් ඔය දවස් 20ක් කෙරුවොත් මේ ආයෙ කරන්න දෙයක් නැහැ ෆැට් එක. ෆොටෝ වෙනවා ඒක. අයියෝ ෆැට් ඉස්සරහ. ඔව්.
තව ඉස්සරහට අලියක් දෙයක් යන්න තියෙනවා ඒකයි මම කියන්නේ. නෑ මේවා මේ කතා කරපු දේ මට හිතට කාලා දෙනවා. අනිවාර්යයෙන්. ඒකට තමයි වෙලාව දැන්. දැන් වෙලාව ආවා ඒකට. නැත්තම් මල් ගන්න හැම වෙලාවකම මේ හිත නිදැල්ල යගෙනවනේ. අන්න හරි. ඔයාලා එතන ෂොට් එක වැදුනාද දැන්? වැදුනා. ඊට පස්සේ මම ගියා. අන්න හරි. තමන්නේ යනවා. හැබැයි මම කියන විනාඩි ගානක් ඉන්න ඕන මෙයා නේද? අන්න හරි. උඹ මට උනතර ඉන්න ඕන පැය භාගයක්. අනෙත් මම උඹට chance එක දුන්නා. එහෙම තාම මෙන්න කරන්න වෙන්නේ මල්. ඇත්තටම මම නෑ ප්‍රශ්න දින මං ගාව නේද? අපි එකක් කිව්වා. ප්‍රශ්න තමන් ගාව කියලා. හැබැයි ඒක කිව්වට වැදුන්නේ නැහැ. එදා කිව්ව දේ නෙමෙයි අද දකින්නේ. නෑ. දැන් වෙනස් වෙලා මල් එක පොඩි කාලෙත් අපි කියලා තියෙනවා මේ පිට මුකුත් නෑ ඇතුළත මේ තමන් ගාව තියෙන්නේ මේ අධිහයේ කය තමයි ඔක්කොම ගිහී කිව්වා. හැබැයි කිව්වද මේ දැනුනේ මෙතන නෙවෙයි. නෑ. ඒක දැනුයි වැඩ දැනෙන්නේ. ඒක කාලේ හරි. අපි කැගිල්ලක් දෙක් කරන්නේ අනිත් ඇඟිලි හතරම Taman දෙහාට. වර්ධකරු තමන්මයි. කාටවත් මොකුත් කියන්නේ බෑ. මේ ගමන යද්දී මේ අපිට මේ එළියට මොකුත් කියන්න බෑ. හරි තමයි. ගලන් යවුවත් කවුරුත් එකක් දෙකින් අර අපිට තමයි කාලේ දෙන්නේ. ඉතින් ආව ගලන් තමයි දෙන්නේ. ඔව්. දැන් ඒක වල තේරුණා හොඳට. ඉතින් කියනවා මගේ පැත්තට හැරෙන්න තමයි දෙන්නේ. අනිවාර්යයෙන් YouTube එක ගහලා Taman දෙතරම හැරෙන්නේ තියෙන්නේ. ඒක මල්ලි බලපු ගමන් වතුර දාගෙන එනවා. දැන් ඔය සිස්ටම් එක ඔයා පුරුදු කරපු ගමන් වතුර දාන. උඩ බලයක් නැතු යනවා. එහෙමයි. ඔව්. ඔයාලා දැන් එනවා කියන එකපාරට සිතිවිල්ල ඔයා පුරුදු කරලා තියා රූපේ බලන්නනේ. හිත නැතුව බලන ට්‍රක් ගාසනිකෝ. අර පැද්දිස්සෙට ඔටෝ වෙනවා. එහෙම ගිහින් එන්නේ නැතුව යනවා. අර අනවශ්‍යව එන්නෙම නැහැ. ඔක ඕනනම් හැදුවේ හැකි මල්ලි ඔයා ඉඳගත්ත තැනින් නැගිටින්න බැරි වෙන්න. එහෙම ඕනේ එනක අර ක්‍රියාවලිය වල ඉරත වෙලා ඉන්නවා. අන්න හරි. ඉඳගත්තා හිත ගන්න හිතක් පහළ වෙන්නේ නැහැ. එතකොට ඇඳුම් අඳවන්න ඕන, කෑම කවන්න ඕන, හොදවන්න ඕන, ඔක්කොම කරන්න ඕන. එහෙම ඕනේ නැහැ නේ. ජීවිතේ. ඉතින් ඔයා කියන්නේ ඉතන ඔයා කියන්නේ ඒ කියන්නේ මේ දැන් අර එහෙන් පේන දෙයට වචන නොදී නිකන් ඉන්නවා. අන්න හරි. ඒකවල මේ කය නිකන් ඔහේ තියෙනවනේ. අන්න හරි. වැඩක් නැහැ. වැඩක්ම නැහැ. ඒකට තමයි බුදුහාමුදුරුවෝ ඔය සමන සම්පදාය ගාව ඔකට තමයි ඉස්සර. දැන් ඉන්නේ ඒ උන් නෙමෙයි වෙන උන්නේ. රාත්‍රිත් උන්නේ නේ. ඒක රහත්. ඔව් ඒක රහත්. ඒක රහත් නේ. ඒක රහත්. ඔව්. මෙලෝ රහත් නෑ කියත්. ඒවලම දාගන්න පුළුවන්. දැන් මම කියන්නේ එතන යන්න ඕනේ අපිට ඊට මෙහා අර සාමාන්‍යයෙන් 120ක් ඉතුරු කරගන්නවා අපි ජීවත් වෙන්න. ඒතරම් ඒනමම තමයි මේ කාලා බීලා අතන ගිහින් පච්චර සතුටින්. ඒක සතුට හැදෙනවා මල එළියෙන් හදන්නේ. ඕ නෝමන් නෑ. ඉතින් අපි බලලා මොකද කොහොමද මන් දැන් ඕල් එකෙන් එළියට ආවේ. ඔව්.
දැයි කෝල් එක ගත්තා පස්සේ මම බොලුවා විදින්න සමාවෙ කියලා ඉඳගත්ත මුල්ලක. ඔව්. අපි ඉතන මුල්ලක ඉන්නේ. ඔව් දැන් මෙයාට පස්සේ මොකද වෙන්නේ කියලා. අනිවාර්යයෙන්ම. දැන් මේක ලොකු අනිත් වලට ලොකු වෙනස් කතාවක් නෙමෙයි කියන්නේ මල්ලි. ඒ සංසාරේ ඉන්න පැනසාල නෑ නේද? සංසාරෙම ගහනවා නෙමෙයි. ඒක. අනිවාර්යයෙන්. ඒ කියන්නේ ඔයාව නිරුවත් වෙනවනේ මෙතන. තෝ නිරුවත් කරන්නමයි ඕනේ මල්ලි. හලන්නමයි ඕනේ තියෙන ඇතුළේම සියරම හලන්න ඕන කල්යනා මිත්‍රා ඉස්සරහා. ඒ හලන්න අරු අයින් වෙනවා. කැඩියයිනේ. ඒක වෙන්න සමහරු කියන්නේ නැහැ මල්ලි හිතේ හිර කරන් ඉන්නවා ඒක හොඳ නැහැ. ඒකත් ඔයාලමයි හොඳ නැත්තේ. ඔව් ඒක. අයියරු හංගගෙන ඉන්නවනේ ඉතින් ඊට පස්සේ මේ වෙන ලෙඩ ඊට පස්සේ. පැහැවෙනවා. අන්න පැහැවෙනවා තුවාලේ. තියාගෙන උඩින් බෙහෙත් දානවා. ඔව්. බන ඇහුවට බෑ වැඩ කරන්න වැඩක් දෙන්න ඕන ගෙදර ගිහිල්ලා. ඒ කොච්චර බන කියනවද මිනිස්සු? ඒවල එක්කත් ගොඩ යන්නේ නැහැ. ඒක නේ. ඔයාව කරලා බලන්න ප්‍රැක්ටිස් එක කොහොමද මොකද වෙන්නේ කියලා. ඔව්. අනිවාර්යයෙන්. ඔයාලා කතාවෙන් තේරෙන්නේ යන්නකෝ. දැන් අයියේ මම දැන් කෙලින් බලන් ඉන්නවා කියන්නකෝ. ඔව්. මම ඔලු පොර කරවන්නේ. හැබැයි මගේ මට එහානකොට මට වම් පැත්තට කියන කලබෝල දෙක ගත්තාම මට වම් ඇහි කොනේ රූප පේනවා. අන්න හරි. ඊට පස්සේ දකුණු පැත්තට ගත්තාම දකුණු පැත්තේ කොනේ රූපයක් පේනවා. ඔව්. ඒකට මම දැන් වම් පැත්තේ රූපේ බලනවා. ඔව්. ඒ රූපය අඳුර ගන්නවා. මොළදී අර පොල් ගහ කියන ලේබල් එක එනවා පස්සේ නැතු යනවා. ඒ try එක දෙන්න ඕනේ ලේබල් එක අයින් කරලා බලන්න. නම්මන ගන්න. ඔව් ඉස්සෙල්ලාම කෙලින් තියෙන රූපේ බලන්න. වමට දකුණට හරවන්න ඉස්සෙල්ලා. ඉස්සෙල්ලා කෙලින් තියෙන රූපේ ගන්න. ඒ අමාරු නම් තමයි වමට දකුණට මාරු වෙන්නේ. අමාරු වෙනව නේද ඉතින්? ඔව් අමාරුයි. කඳුළු පයින්කම් බලන්න ඕනේ. ඇස් වලින් ගින්දර කැමති නෑනේ. කැමති නෑ එකම දෙයක් බලන් ඉන්න. අන්න හරි. නමුත් බලන්න මේක කරද්දි සෙට් වෙනවා. මොකද බලෙන් දාලු නැක්සල්ලා. මාරයා ගහනවා පොයින්ට් වල ගහනවා ඉතින් අර පරීක්ෂාව ගියනවා අවුලක් නෑ. කතාරින්න එපා. දැන් වෙන්න දෙයක් නෑනේ වල වෙන්න තියෙන තේරම වෙලා තියෙන්නේ. එලා දැන් ආය මොනවා වෙන්නද මැරෙන්න දෙයක් තියෙනවද දැන්? එදා ගංගාරු දාලා අපි 29 උදේ ඉරි බහැලා ආවේ. මරන්නේ විතරයි. අනිවාර්යයෙන්ම. මොරාල් දෙනවනේ. අන්නේ ගැත්තේ. ඔබ මැරියා ඕන වෙලාවක මල්ල ඇත්ති. මම එද්දී අපේ බල්ලෙක් ඉන්නවනේ ගෙදර හපා ගන්න බල්ලා. ඔව්. මේ බල්ලා මට ඕන වුණා පැත්තකින් තියලා ඉන්න. ඉතින් දැන් මම හිතනවා මට මේ බල්ලවත් එක්ක යද්දි මට පත්ත බරයි මේ බල්ලව. ඔව්. ඒ බල්ලෝ මම යද්දි බල්ලෝ කන්න පායිනවා. බල්ලට බල්ලේ දෙන්න බෑනේ. මට උමනාවක් තිබුණා මේ බල්ලව කොහෙන් හරි ආරක්ෂාවෙන් තියලා ඉන්න. දැන් මම ඒකට මම ඒක උපක්‍රම කිව්වා. ඒ කියනවා වතුරේ පාවෙන එකකුත් බල්ලව තිබ්බා. ඊළඟ මම අනිත් පැත්තට මේක ඩොක්ටර් පැනල මම පස්සේ යනවා ආයේ. ඊට පස්සේ මම ආයෙ මූ අරගෙන ගිහිල්ලා ගියක් ගාවේ කියලා ආයෙනවා. ඊට මම ආයෙ පැනනවා. මට මේ බල්ලා උදේ මාරු වදයක් දුන්නා ඊයේ. ඉතින් මූගේ මට ගැලෙන්නත් දෙන්නේ නැහැ. ඔව්. ඊට පස්සේ මම කරපු දේ ඔය අපේ ගියක් ගාවේ ලොකු ඉදිපොම කෑල්ල. ඔව්. ඔය ඉදිපොම කෑල්ල උඩ අපේ චූටි දුව තියාගෙන තවත් ළමයි ටික ළමයාට ඕකට තියාගෙන මම දැන් අපි බහැලා ළමයි දෙන්න තෙමෙන්න තියෙන මේ ළමයි දෙන්න මේකට තියාගෙන ලොකු අයි සාමාන අඩිතුනකද මම ඉතින් මුට්ටියක්. ඔව්. ඒක ගිරෙන්නේ නැහැ. ඊයගමත් කඩුවා එන්නේ. මේ බල්ලගේ මේරෙන්න බෑයි. ඒක වතුර තියෙනවා පස්සේ. ඔව්. පස්සේ යන වතුර මෝටර දැන් අපි බලලා තියෙන්නේ. ඔව්. දැන් මෝටර මම දැනගත්තා මෝටර දැන් මානසික මේක ගිරෙනවා. හැබැයි මට මොකක් නැගන බලන්න බෑ. ඔව්. ඊට පස්සේ මම ඕන දෙයක් වෙන්න කියලා බල්ලව ගත්ත මේ උඩට. ඔව්. දැන් ළමයි දෙන්නත් අර පොඩි ඉදිපොම කෑල්ල උඩ බල්ලා ඉදිපොම කෑල්ල උඩ. ඔව්. දැන් ළමයි දෙන්න ඉඳගෙන බල්ලා ඉඳගෙන මම දැන් තල්ලු කරනවා වතු ඉන්න වතුවේ. ඔව්. තල්ලු කරද්දි බල්ලල පොඩි කැස්සක් ආවා. එන්න මේක දැම්ම වමන. අර ඉදිපොම උඩ එන්න වමන කොට. දැන්
වමනේ එකාටම විදිහම ගාලා අල්ලගෙන ඉන්නේ. මට වමනේ ගොඩ දිහා බල බල ළමයි වෙනත් එක්ක වමනේ ගොඩ බල බල ගොඩ යන්නත් බෑ. ඔව්. මේක අයින් කරන්න කිසිම දෙයක්වත් නැහැ අයියේ. අතින් මම අර දකුණු අතින් මම වම් අතින් දිගොම ගාලා දකුණු අතින් අයියේ අර වමනේ කන්ද වැට්ටුවා වගේ. ඔව්. කිසිම කැතක් නැහැ. ඔව්. වත්තලා එන වමනේ ගොඩක් බඩ ගොඩක් දැම්ම මේක. දාලා මම සම්පූර්ණ අතින් පීරලා වස්තුවත් තවම අතින් මගෙන අතින් හොදලා දැම්ම මේක. ඔව්. දාලා මම බල්ලව එක්ක මොකද ඇවිල්ලා බල්ලවත් එක්ක තමයි මම මේක ගාලා. ඔව්. එතන මල්ලි ඔයා හරි. මොකද එතන වෙන්න ඕන එක තමයි. එතන නැත්තම් ඔයා වෙන දැන් ඔයාගේ දරුවන්ට වෙනම සලකුමක් අර සත්‍යයට වෙනම සලකුමක් වෙනවා. ඔව්. දැන් එතන ඔයා කරලා තියෙන දෙකම එකයි මට. එච්චරයි. හරි ඒක. දේහගත සම්බන්ධ මොනයි බල්ලේ කොහොමද දරක අතිනවන් දාන ලෝකෙ. ඔව් එතන හොඳ දෙයක් හොඳ පාඩමක් හැබැයි අර කැත්ත හිත නැතු ගියා දැක්කද? නැහැ මරණ බයින් ඉන්නේ. අනිවාර්යයෙන් ඒකට ඕන දෙයක්. ඒකට උඩ වඩා දෙකක් කරලා බලන්න මොනයි. ඒකට මොකද? මේ මොරාල කියන නැති. ඒ අර මොකද සිතුවිල්ල නෑ. නෑ. එතන වෙන්නේ අවශ්‍ය නැහැ. ඒක මොකක්වත් නෙවෙයි නැත්නම් ඒ කැත්ත කුණු නැති තැන. ඔව් ඒ සියරම අතහැරනවා. එහෙමයි. අතහැරලා පණ වේල් ගන්න විතරක් ඉදුණා. අන්න හරි. ඒකට කරන්න තියෙන්නේ ඒකයි. දැන් ඔයා මේ කියන කතාවත් එහෙම එකක් තමයි නේද? කියන්නේ මේ. ඔව්. කාටවත් වෙනසක් වෙන්නේ ජීවිතේ. සියලු සත්‍යයන් එකම කරුණාව, එකම මෛත්‍රිය. එතකොට අන්න කොම්ප්ලීට් ඔයා. අඩුවක් නෑ තුල. ධනාත්මකයි. ඍණ නෑ. මේ ලෝකේ ඕන කෙනෙකුට කරන්න පුළුවන් දේ කරනවා හැබැයි බලාපොරොත්තු අතහැරලා. ඔව්. අන්න නියම බලාපොරොත්තු අතහැරලා කරන තැනක් ස්ටෙප් ගන්න ඕනයි. අන්න හරි. ඔව් ස්ටෙප් එකක් තියෙනවා. ඒකට හේතුව මම දැන් කලින් අර හිතවතුන්ට උදව් තිබුණේ දෙයක් බලාපොරොත්තු නෙවෙයි. හැබැයි මේ නෙවෙයි කියන සිවුවට ඇතුළේ තියෙනවා. මම බලාපොරොත්තු වෙලා තියෙනවා මේ මෙයාලා මගෙත් ඉන්නේ. නේද? මාව අසාගෙන ඉන්නේ දැන මම ඉඳලා තියෙනවානේ. අනිවාර්යෙන්. ඒක ඇතුළේ ඒක තියෙනවා. මට මොකද හිතේ බලපයින්. ඔව් හොයන්න බෑ ඇතුළේ යන්න හරි. ඔය ඇතුළේ තියෙනවා හොයන්න බෑ ඔයාලට. අර කුණාටු කියන්නේ ඒක තමයි. කුණ පිරිච්ච අටු ඇතුලේ තියෙනවා මල්. මගේ යට ගොඩක් කතා කරන්නේ. අනිවාර්යෙන්ම හොඳයි. ඒකේ තව ඉස්සරහට ගොඩක් දේවල් තියෙනවා කරන්න ඕම යන්. ඊට පස්සේ ඒවා මට කෝල් එකක් ගන්න මොකද වෙන්නේ කියලා බලන්න. කරන්න කරන ගමන් කෝල් එකක් ගන්න. ආයි ගන්න. තව ගන්න දේවල් තියෙනවා ගොඩක් ඉතින් ඈ. එහෙමයි. ඔව්. එහෙනම් ඒක කොහොම යන්නේ? ඔව් ඒක ඊට පස්සේ මේ පෙරවල් කරගන්න මනස මුල ගැටුවක් නැහැ. ඒක ඔයා ඉදමක් ගත්තී ඔප්පු නිරවුල් වෙන්න ඕනනේ. ඔව්. ඊළඟ වගේ මනස නිරවුල් වෙන්න ඕන. අර කුණු සේරම අයින්